ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට ඔයාලා සියලුම දෙනා. නිවසේ, ඔෆිස් එකේ, ඒ වගේම වෙළඳසැලට ඔබ කැමරා පද්ධතියක් ස්ථාපනය කරන්නේ එම ස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම මේ කැමරා පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසුව මේ පද්ධතියට විවිධ දෝෂ එන්න පුළුවන්. අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ CCTV කැමරා පද්ධතියට සාමාන්‍යයෙන් ඇතිවන ප්‍රධානතම දෝෂ මොනවද? ඒ විතරක් නෙමෙයි. ඒ දෝෂ කොහොමද අපි निराකරණය කරගන්නේ කියන මෙන්න මේ වටිනා වීඩියෝ එක තමයි අද අපි ඔයාලා වෙනුවෙන් අරන් එන්නේ. ඔබේ CCTV පද්ධතියටත් මේ කියන දෝෂ ටික තියෙනවා නම් ඒ දෝෂ ඇතුණේ කොහොමද? ඒ දේවල් කොහොමද ඔබ නිවැරදි කරගන්නේ කියන මෙන්න මේ හැම දෙයක්ම මේ වීඩියෝ එකෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක තවමත් ඔබ subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙනම අපි ඉක්මනින් යමු ඒ වීඩියෝ එකට. අංක 1 තමයි no signal display error එක. මේක දෝෂයක්. CCTV පද්ධතියේ ප්‍රධාන display එක විදිහට අපි පාවිච්චි කරන monitor එක එහෙමත් නැත්නම් TV එකේ කළු පාට no signal ලෙස display වෙනවා නම් ඒ වගේම මේ අවස්ථාවේ කිසිදු දර්ශනයක් දර්ශනය නොවි කළු පැහැයෙන් display එක පේනවා නම් අපි ඒකට කියනවා no signal display error එකක් කියලා. මේ දෝෂයට මූලික හේතු කීපයක් තියෙනවා. අපි බලමු ඒවා මොනවද කියලා. පළවෙනි හේතුව තමයි VGA කේබල් එක හෝ HDMI කේබල් වල නිෂ්පාදන දෝෂයක් හෝ වෙනත් ගැටලුවක් ඇති වුණොත් මේ ගැටලුව බොහෝ විට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ දෝෂය නිවැරදි කරනවා නම් අපිට පුළුවන් ඒ වෙනුවට අලුතින් කේබල්ස් මාරු කරගන්න. දෙවන හේතුව තමයි DVR එක හෝ ස්ක්‍රීන් එකේ VGA පෝට් එක හෝ HDMI පෝට් එක ඩැමේජ් වෙලා තියෙනවා නම් මේ no signal display error එක අනිවාර්යෙන්ම එනවා. එතනදි දෝෂය තියෙන්නේ DVR එකේ නම් අපිට පුළුවන් VGA පෝට් එකේ නම් දෝෂය තියෙන්නේ ඒ වෙනුවට HDMI පෝට් එක පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් HDMI පෝට් එකේ නම් දෝෂය තියෙන්නේ ඒ වෙනුවට අපිට VGA පෝට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ දෙකම සවුත් වෙලා නම් අලුතෙන් DVR එකක් ගන්න වෙනවා. ස්ක්‍රීන් එකේ VGA එක හෝ HDMI පෝට් වල ප්‍රශ්නයක් නම් අපිට පුළුවන් එම ස්ක්‍රීන් එක ඉලෙක්ට්‍රොනික විෂය දන්න කාර්මිකයෙක් ලවා අලුත් වැඩියා කරගන්න. තුන්වන හේතුව තමයි DVR එකේ ස්ක්‍රීන් රෙසලූෂන් settings ස්ක්‍රීන් එකට නොගැලපෙන විදිහට එඩිට් කර තිබීම. මෙතනදී අපට එන ප්‍රධානම ගැටලුව තමයි ස්ක්‍රීන් එකේ settings නිවැරදි කිරීමට settings ස්ක්‍රීන් එකේ දර්ශනය නොවීම. එහිදී මේ දෝෂය නිවැරදි කරනවා නම් ඒට ලේසිම ක්‍රමය තමයි පරිගණකයේ DVR IP address එක භාවිතා කරලා DVR එක රීසෙට් කරන එක. හැබැයි ඒක කරනවා නම් DVR එකටත් පරිගණකයටත් network cable එකක් සම්බන්ධ කරලා මේ දෙකම එකම network එකක තියෙන්න ඕන. ඒ වගේම තමයි DVR එකේ IP address එක ඔයා දැනගන්නත් ඕන. ඒ දේ කරන්න අපහසු නම් තවත් ක්‍රමයක් තියෙනවා මේ දෝෂය නිවැරදි කරගන්න. ඒ ක්‍රමය තමයි විවිධ අඟල් ප්‍රමාණ වලට අදාළ මොනිටර් කීපයක් මේ වැඩේට ඔයාලා ලං කරගන්න ඕන. උදාහරණයක් විදිහට කියනවා නම් අඟල් 17, 19, 20, 22, 24 වගේ මොනිටර් කීපයක් මේ වැඩේට ඔයා ලං කරගන්න ඕන. ඊට පස්සේ මේ මොනිටර් සියල්ලම එකින් එක VGA හෝ HDMI කේබල් සම්බන්ධ කරලා කේබල් එකේ අනිත් අග්‍රය DVR එකට සම්බන්ධ කරලා මොනිටර් එකින් එක වෙන වෙනම චෙක් කරන්න ඕන. මොනිටර් සම්බන්ධ කරද්දී අනිවාර්යෙන්ම එක මොනිටර් එකට ඩිස්ප්ලේ එක එන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මොකද DVR එකේ ස්ක්‍රීන් රෙසලූෂන් settings වල මේ මොනිටර් සයිස් වලට අදාළව කුමන හෝ ස්ක්‍රීන් රෙසලූෂන් සයිස් එකක් හරි මේ DVR එකේ තියෙන නිසා. ඊළඟට අපි කතා කරන්නේ CCTV පද්ධතියේ ප්‍රධාන ඩිස්ප්ලේ එකකින් පේන කැමරා channel වලට අදාළ නාලිකා දර්ශනය නොවීම. එහෙමත් නැත්නම් අපි ඒ දෝෂයට කියනවා no video channel error එකක් කියලා. අන්න ඒ දෝෂයට බලපාන විශේෂ කරුණු ටිකක් දැන් අපි බලමු. DVR එකට ඇනලොග් හා IP කැමරා යන දෙවර්ගයේම කැමරා සම්බන්ධ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම 8 channel DVR එකකට ඇනලොග් කැමරා 8කුත් IP කැමරා 2කුත් ස්ථාපනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ DVR එකට ස්ථාපනය කරන්න පුළුවන් මුළු කැමරා ගණන වෙනවා කැමරා 10ක්. ඒ වගේම අපට ඇනලොග් channels ඕනම වෙලාවක IP channels විදිහට වෙනස් කරගන්නත් පුළුවන්. ඇනලොග් කැමරාවක් සම්බන්ධ කරලා තියෙන channel එකක් IP channel එකක් විදිහට වෙනස් කළොත් ඒ channel එකේ ඇනලොග් කැමරාව අනිවාර්යෙන්ම ඩිසේබල් වෙනවා. මේ වැරද්ද වෙලා තියෙනවා නම් ඒ කැමරාව සම්බන්ධ කරලා තිබුණත් කැමරාව view වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ ගැටලුවක් ඔයාට වුණොත් එහෙම ඔයා මුලින්ම බලන්න ඕන DVR settings වල තියෙන channel type වල වැරදි edit කිරීමක් සිදු වෙලාද කියලා. එහෙම සිදු වෙලා තියෙනවා නම් ඔයා ඒක නිවැරදි කරන්න ඕන. එහෙමත් නැත්නම් DVR එක රීසෙට් කරන්න වෙනවා. මෙන්න මේ විදිහට පුළුවන්
ඒ දෝෂය නිවැරදි කරගන්න. දෙවන හේතුව තමයි කැමරාවේ සිග්නල් ටයිප් එක වැරදි ලෙස එඩිට් වී තිබීම. ඒ ගැටලුව මෙන්න මේ විදිහට අපට විස්තර කරන්න පුළුවන්. සෑම ඇනලොග් කැමරාවකටම සිග්නල් ටයිප් එකක් තියෙනවා. ඒවා HD, TVI, CVI මෙන්න මේ විදිහට අපට හඳුන්වන්න පුළුවන්. සමහරක් කැමරා මේ සිග්නල් ටයිප් කීපයටම වැඩ කරනවා වුණත් සමහරක් සිග්නල් ටයිප් වලට කැමරා වැඩ කරන්නේ නැහැ. කුමන හෝ ආකාරයකින් නොගැලපෙන සිග්නල් ටයිප් එකකට මේ සෙටින්ස් වෙනස් වුණොත් කැමරාවේ දර්ශන පේන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේක DVR එකකින් අපිට හදන්නත් පුළුවන්. කොහොමද දන්නවද ඒක හදන්නේ? channel type settings වලට ගිහින් HD, TVI, CVI මෙන්න මේ signal type එක වෙනස් කරලා බලන්න ඕන. එහෙම කරද්දී කැමරාව දර්ශනය වුණොත් එහෙම නැත්නම් view වුණොත් එහෙම අන්න ඒ නිවැරදි signal type එකේම තියන්න අමතක කරන්න එපා. සමහර කැමරාවල වෙනෙම මේ දේ කරන්න බටන් එකකුත් තියෙනවා. DVR වලින් කරන්නත් පුළුවන්, එතකොට කැමරාවෙන් කරන්නත් පුළුවන්. හැබැයි සමහර කැමරා වල තමයි මේ ඔප්ෂන් එක දීලා තියෙන්නේ. ඒ කැමරාවේ පවර් පෝට් එක තියෙනවා, BNC පෝට් එක තියෙනවා. ඊට අමතරව තවත් බටන් එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ බටන් එක තද කරද්දී එක එක සිග්නල් ටයිප් වලට මේ කැමරාව මාරු වෙනවා. ඒ විදිහට සිග්නල් ටයිප් කීපයක් මාරු කරගෙන යද්දී කැමරාව දර්ශනය වුණු අන්න ඒ සිග්නල් ටයිප් එකේ තමයි කැමරාව තියෙන්න ඕන. මේ විදිහට මේ දෝෂයත් ඔබට නිවැරදිව निराකරණය කරගන්න පුළුවන්. තුන්වන හේතුව තමයි BNC ජැක් වලට ඇතිවිය හැකි හානිය. ඒ ගැටලුවට මෙන්න මේ දේවල් හේතු වෙන්න පුළුවන්. DVR එක සහ 3C2 කේබල් සම්බන්ධ වන BNC ජැක් බුරුල් වී තිබීම, එහෙමත් නැත්නම් කැමරාව පැත්තේ තියෙන BNC ජැක් බුරුල් වී තිබීම, ඒ වගේම BNC ජැක් හානියටපත් වී තිබීම, ඒ වගේම BNC ජැක් වලට නිවැරදිව කේබල් සම්බන්ධ නොවී තිබීම මෙන්න මේ වගේ දේවල් බලපාන්න පුළුවන්. ඉතින් ඒ දේවල් හරියට තිබුණ නැත්නම් ඒත් මේ කැමරාව පේන්නේ නැති වෙන්න පුළුවන්. හතරවන හේතුව තමයි පවර් සප්ලයි ගැටලුව. ඒ ගැටලුව මෙන්න මේ විදිහට විස්තර කරන්න පුළුවන්. පවර් සප්ලයි එක දෝෂසහගත වීම, ඒ වගේම පවර් සප්ලයි එකට සම්බන්ධ වන පවර් කේබල් ගැලවී තිබීම, පවර් කේබල් ඩැමේජ් වී තිබීම මෙන්න මේ වගේ දේවල් පවර් සප්ලයි ගැටලුව විදිහට අපට හඳුන්වන්න පුළුවන්. මේ ගැටලුව නිවැරදි කිරීමට ඔබට අවශ්‍ය නම් මේවා මෙන්න මේ විදිහට තමයි නිවැරදි කරගන්න වෙන්නේ. පවර් සප්ලයි එක දෝෂ සහගත නම් අලුතින් පවර් සප්ලයි එකක් ස්ථාපනය කරන්න වෙනවා. පවර් සප්ලයි එකට සම්බන්ධ වෙන පවර් කේබල් ගැලවිලා තියෙනවා නම් ඒවා පරීක්ෂා කරලා ඒවා නැවත නිවැරදිව සම්බන්ධ කරන්න ඕන. පවර් කේබල් එක චෙක් කරද්දී මේවා ඩැමේජ් වෙලා තියෙනවා නම් නැවත අලුතින් පවර් වයරින් එක නිවැරදිව වයරින් කරන්න සිදු වෙනවා. මෙන්න මේ විදිහට පවර් සප්ලයි ගැටලු ආවොත් එහෙම ඔයාලට දැන් පුළුවන් ඒවා නිවැරදිව සාර්ථකව නිවැරදි කරන්න. පස්වන හේතුව තමයි CCTV කැමරාව ඩැමේජ් වෙලා තියෙන එක. ඒ කියන්නේ විෂුවල් විදිහට නෙමෙයි, සමහරට සර්කිට් වලින් ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් DVR එකේ BNC පෝට් ඩැමේජ් වෙලා තියෙන්නත් පුළුවන්. ඒක අපට ඇහැට පේන්නේ නැහැ. හැබැයි ඇතුළතින් ඒ දේ සිදු වෙලා තියෙන්න පුළුවන්. කැමරාවේ දෝෂයක් නම් අනිවාර්යෙන්ම අලුතින් කැමරාවක් ස්ථාපනය කරන්න වෙනවා. ඒ වගේම DVR එකේ BNC පෝට් එක ඩැමේජ් වෙලා නම් අලුතින් DVR එකක් ගන්න වෙනවා. එහෙමත් නැත්නම් ඒ DVR එකේ කැමරා සම්බන්ධ කරලා නැති BNC පෝට් ඉතුරු වෙලා තියෙනවා නම් ඒ පෝට් එකකට අපිට පුළුවන් අර ඩැමේජ් වෙලා තියෙන පෝට් එකට සම්බන්ධ කරලා තියෙන BNC පෝට් එක සම්බන්ධ කරලා ඒ channel එකෙන් ඒ කැමරාව view කරන්න. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේ දෝෂෙත් නිවැරදි කරගන්න. තුන්වෙනි ගැටලුව ලෙස අපි කතා කරන්නේ කැමරා දර්ශනවල ඉරියෑම. එහෙම නැත්නම් ගැස්සීම. මෙන්න මේ දෝෂෙට මොනවද බලපාන හේතු? එහෙනම් අපි බලමු ඒ හේතු මොනවද කියලා. මේ දෝෂෙට පළවෙනි හේතුව තමයි මම කලිනුත් කතා කරා වීඩියෝ සිග්නල් සෙටින්ස් වල වැරදි එඩිට් කිරීමක් සිදු වෙලා තිබුණොත් එතනදිත් මේ දෝෂය එන්න පුළුවන්. දැන් මම කලින් කතා කරා මතකයිනේ වීඩියෝ සිග්නල් සෙටින්ස් ගැන. හරි. ඒ වැඩේම තමයි මෙතනත් ඔයා සිදු කරන්න ඕන. එහෙම වෙලා තියෙනවා නම් මම කලින් කියපු විදිහට HD, TVI, CVI කියන මේ සිග්නල් ටයිප් කැමරාවෙන් හෝ DVR එකෙන් HD, TVI, CVI කියන මේ සිග්නල් ටයිප් මාරු කර බලන්න. එතකොටත් හොඳ view එකක් තියෙන සිග්නල් ටයිප් එකකට මාරු වෙද්දී අනිවාර්යයෙන්ම මේ කැමරාවේ ඉරියෑම නතර වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන ප්‍රශ්නයක්. අපි ඒවත් පල්ලහැට දැන් කතා කරනවා. දෙවන ගැටලුව තමයි නියමිත ඇම්පියර් ප්‍රමාණය හෝ වෝල්ටේජ් ප්‍රමාණය කැමරාවට පවර් සප්ලයි එකෙන් නොලැබුණොත් කැමරාවට අවශ්‍ය වෙන නියමිත විදුලි බලය නොලැබෙන නිසා කැමරාවේ ක්වොලිටියට ඒ දෝෂය ප්‍රබලව බලපාන්න පුළුවන්. ඒ වගේම කැමරා දර්ශනවල ඉරියන්නත් පුළුවන්. එහෙම දෝෂයක් තියෙනවා නම්
ඒ power supply එක අනිවාර්යෙන්ම ඔබට මාරු කරන්න වෙනවා. තුන්වෙනි ගැටලුව තමයි බාහිර high voltage කේබල් අසලින් වීඩියෝ සිග්නල් කේබල් වයරින් කරලා තිබුණොත් අන්න ඒ හේතුවටත් කැමරාවේ ඉරියන්න පුළුවන්. ඒ නිසා කැමරා කේබල් වයරින් කරද්දී විශේෂයෙන්ම මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන ඔබ. high voltage කේබල් අසලින් මොනයම් හේතුවකටවත් කැමරාවේ වීඩියෝ සිග්නල් කේබල් නම් වයරින් කරන්න එපා. හතරවන ගැටලුව තමයි කොප නොවන බාල කේබල් භාවිතා කිරීම. ඒ කේබල් වල තත්ත්වය බාල නිසා ඉතා ඉක්මනින් දි รา පත් වෙන්න පුළුවන්. ඒ හේතුව නිසා කැමරාවේ ඉරියන්න පුළුවන්. හැම වෙලාවකම වීඩියෝ සිග්නල් කේබල් තෝරගද්දී අඩුම අවුරුදු 2ක වගකීම් සහතිකයක් ලබා දෙන වීඩියෝ සිග්නල් කේබල්ම මිලදී ගන්න ඕන. වියදම ටිකක් වැඩි වුණත් පසු කාලීන දෝෂ එමගින් වළක්වා ගන්න පුළුවන්. පස්වන ගැටලුව තමයි වීඩියෝ සහ පවර් කේබල් දෙකම එකට තියෙන ලෙස නිෂ්පාදනය කරලා තියෙන කේබල් භාවිතා කිරීම. මෙන්න මේ කේබල් වෙළඳ පොලේ බලා ගන්න පුළුවන්. මේ කේබල් පාවිච්චි කරන්න එපා ඔයාගේ CCTV පද්ධතියේ මේ වැඩවලට. එහෙම හයි කරලා තිබුණොත් කැමරාවේ ඉරියන්න පුළුවන් ප්‍රතිශතය ඉතාමත් වැඩි. හැම වෙලාවකම පවර් කේබල් එකයි වීඩියෝ සිග්නල් කේබල් එකයි වෙන වෙනම මිලදී ගන්න ඕන. ඒ වගේ මේවා කොපර් කේබල් වෙන්නත් ඕන. වියදම ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒත් පසු කාලීන දෝෂ එහෙම කරොත් එහෙම ඔයාට වළක්ව ගන්න පුළුවන්. හතරවෙනි කාරණාව තමයි ඔයාගේ CCTV පද්ධතියේ රෙකෝඩින් බලද්දී රෙකෝඩ් වෙලා නැහැ. ඇයි එහෙම වෙන්නේ? අපි එහෙනම් බලමු මොකද්ද හේතු ටික කියලා. හරි. ඒකට බලපාන පළවෙනි හේතුව දැන් අපි කතා කරමු. DVR එකේ record mode settings වලින් අපිට කැමති නම් ඒ channel වල වීඩියෝ දර්ශන රෙකෝඩ් වීම නතර කරන්න පුළුවන්. ඒ වගේම සම්පූර්ණයෙන්ම පද්ධතියෙම වීඩියෝ රෙකෝඩින් වීම නවත්තන්නත් පුළුවන්. ඔයාගේ CCTV පද්ධතියේ කැමරාවල වීඩියෝ රෙකෝඩ් වෙන්නේ නැත්නම් සමහර විට DVR එකේ record mode settings වැරදියට සකස් වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට වීඩියෝ රෙකෝඩ් නොවන ලෙස record mode settings සකස් වෙලා නම් මෙන්න මේ දෝෂයට හේතුව ඒක වෙන්නත් පුළුවන්. එහෙම වෙලා තියෙනවා නම් ඔයාට පුළුවන් record mode settings වෙනස් කරගන්න. වෙනස් කරලා මේක record වෙන විදියට සකස් කරන්න පුළුවන්. ඉතින් අපි අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලාම බලන්න ඕනේ මෙන්න මේ settings වල වැරදි තියෙනවද කියලා. වැරදි විදියට edit වෙලා තියෙනවද කියලා. මොකද අනිත් දේවල් බලන්න කලින් අපි settings වලින් තමයි ඉතා ලේසියෙන් මේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ විදිහට check කරගෙන යන්න පුළුවන් මම මේ කියන දේවල්. එතකොට ඔයාට මොකේද දෝෂය තියෙන්නේ කියලා අඳුර ගන්න පුළුවන්. දෙවන හේතුව තමයි DVR power pack එකේ ගැටලු. DVR එකට power එක දෙන්නේ DVR එකේ power pack එකෙන්. ඒ වගේම තමයි hard disk එකටත් power එක ලැබෙන්නේ මම මේ කියපු power pack එකෙන්ම තමයි. ඒ කියන්නේ මේ එක power pack එකෙන් තමයි DVR එකටයි DVR එක ඇතුලේ තියෙන hard එකටයි යන දෙකටම විදුලිය ලැබෙන්නේ. මේ power pack එකෙන් DVR එකට ඇම්පියර් 2.5 සිට ඇම්පියර් 4 දක්වා ඇම්පියර් ප්‍රමාණයක් කරන්ට් එකක් ලෙස ලබා දෙනවා. මම මේ කියන ඇම්පියර් ප්‍රමාණය එක එක DVR වලට වෙනස් වෙන්න පුළුවන්. හැම වෙලාවකම මේ ලබා දෙන කරන්ට් එක DVR එක hard disk එකේ ක්‍රියාවලියට වැය වෙනවා. හදිස්සිය හරි power supply එකේ දෝෂයක් නිසා මේ ලබා දෙන ඇම්පියර් ප්‍රමාණය අඩු වුණොත් ඒ වෙලාවට DVR එක වැඩ කරන්න පුළුවන්. ඒ වුණාට hard disk එකට ඇම්පියර් මදි නිසා hard එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. hard එක වැඩ කරන්නේ නැහැ කියන්නේ CCTV පද්ධතියේ වීඩියෝ දර්ශන රෙකෝඩ් වීම ඒ වෙද්දිනුත් ඇන හිටලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ රෙකෝඩ් වෙන්නේ නැහැ. මොකද hard එක වැඩ කරන්නේ නැති නිසා. hard එකට තමයි වීඩියෝ රෙකෝඩ් වෙන්නේ. CCTV පද්ධතියේ රෙකෝඩ් නොවීමේ දෝෂයක් තියෙනවා නම් මෙන්න මේ DVR power pack එක අනිවාර්යෙන්ම බලපාන්න පුළුවන්. මේක තමයි ගොඩක් වෙලාවට රෙකෝඩ් වෙන්නේ නැති දෙයට එන ගැටලුව වෙන්නේ. මොකද මේ power supply එක දවසට පැය 24 ගානේ හැමතිස්සෙම වැඩ කරන නිසා මේ power pack මාස 6න් 6ටවත් අඩුම check කරන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් power pack එකේ දෝෂයක් තියෙනවා නම් අලුතින් DVR power pack එකක් අරගෙන ඒක ස්ථාපනය කරගන්න. තුන්වෙනි හේතුව තමයි hard disk එකේ ගැටලුවක් වෙන්නත් පුළුවන්. power pack එක හොඳයි hard disk එකේ ගැටලුවක් වෙන්න පුළුවන්. එතනදිත් වීඩියෝ රෙකෝඩින් වීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම hard එක සවුත් වෙලා නම් ඔයාට සිද්ධ වෙනවා අලුතින් hard එකක් මිලදී ගන්න. ඒක තමයි එකම විසඳුම. පස්වෙනි හේතුව තමයි DVR එකේ දෝෂයක් නිසා වීඩියෝ රෙකෝඩින් නොවීම සිදු වෙන්න පුළුවන්. නමුත් DVR එක නිසා රෙකෝඩ් නොවීමේ දෝෂයක් ඇතිවීමේ සම්භාවිතාවය නම් ඉතාමත් අඩුයි. ඒ වගේම දෝෂය DVR එකේ නම් ඒ වෙනුවටත් අලුතින් DVR එකක් මිලදී ගන්න වෙනවා. ඊගාට මම යනවා පස්වෙනි ගැටලුවට. මයික් කැමරාවල ඔඩියෝ ශ්‍රවණය නොවීම. ඉන්බිල්ට් මයික් කැමරා ස්ථාපනය කරලා තියෙන පද්ධතිවල වොයිස් වැඩ කරන්නේ නැත්නම් ඒ දෝෂ වලට මෙන්න මේ සාධක බලපාන්න පුළුවන්. පළවෙනි හේතුව තමයි මම කලින් කතා කරපු වීඩියෝ සිග්නල් සෙටින්ග්ස් වැරදියට සකස් කරලා තිබුණොත්
කැමරාවේ මයික් වලින් ග්‍රහණය කරගන්න ශබ්ද අපට ඇහෙන්නේ නැහැ. එතනදී අපි මේ දෝෂ නිවැරදි කරනවා නම් අපි දැනගන්න ඕන ඒ කැමරාවේ ඔඩියෝ සිග්නල් එක වැඩ කරන නිවැරදි සිග්නල් ටයිප් එක මොකක්ද කියලා. කැමරාවට නොගැලපෙන වීඩියෝ සිග්නල් ටයිප් එකක් සෙටින්ස් වලින් වැරදියට සකස් කරලා තිබුණොත් වීඩියෝ සිග්නල් එක දර්ශනය වුණත් ඔඩියෝ වැඩ කරන්නේ නැහැ. ඒ දෝෂය නිවැරදි කරනවා නම් HD, TVI, CVI කියන සිග්නල් ටයිප් වලින් කැමරාවට අදාළ නිවැරදි ඔඩියෝ සිග්නල් ටයිප් එක නිවැරදිව සකස් කරන්න ඕන. එහෙම නැතුනොත් එහෙම ඒ කැමරාවෙන් අපට වොයිස් ලබා ගන්න හැකියාවක් නැති වෙනවා. දෙවන කාරණාව තමයි DVR එකේ එන්කෝඩ් සෙටින්ස් වල තියෙන ඔඩියෝ සෙටින්ස් එනේබල් වෙලා නැත්නම් එතනදී ඔඩියෝ වැඩ කරන්නේ නැහැ. ඒ වගේම රෙකෝඩ් වෙන්නෙත් නැහැ. ඒ නිසා ඔඩියෝ වැඩ කරන්නේ නැත්නම් එන්කෝඩ් සෙටින්ස් වලට ගිහින් ඒ channel වලට අදාළ ඔඩියෝ සෙටින්ස් නිවැරදිව එනේබල් කරන්න ඕන. එතකොට මේ දෝෂය ඉතා පහසුවෙන් නිවැරදි කරගන්න පුළුවන්. තුන්වෙනි ගැටලුව තමයි කැමරාවේ මයික් එක දෝෂ සහගත නම් එතනදී ඔඩියෝ වැඩ කරන්නේ නැහැ. කැමරාවක මයික් එක සවුත් වෙලා නම් ඒ වෙනුවට අලුතින් කැමරාවක් අරගෙන ඒ කැමරාව ස්ථාපනය කරගන්න එක තමයි වඩාත් හොඳ. හයවෙනි කරුණ ගැන ගොඩක් අය YouTube එකෙන් මගෙන් අහලා තිබුණා. අපි බලමු හයවෙනි කරුණ මොකක්ද කියලා. දුරකථනයට රිමෝට් ඇක්සස් නැතිවීම. ඒ කියන්නේ ඔන්ලයින් තවත් තැනක ඉඳලා ෆෝන් එකෙන් බලන්න බෑ. මේක තමයි රිමෝට් ඇක්සස් නැතිවීම කියලා අපි හඳුන්වන්නේ. DVR එකේ network settings වල වැරද්දකට මේක වෙන්න පුළුවන්. DVR එකේ network settings වල gateway IP address එකේ IP range එක router එකේ IP address range එකට නොගැලපුණොත් එහෙම නැත්නම් නොගැලපෙන විදිහට තොරතුරු ඇතුළත් කරලා ඒක සකස් කරලා තිබුණොත් ඒ විතරක් නෙමෙයි gateway IP address එකේ IP range එකට නොගැලපෙන විදිහට DVR එකේ IP address එක හදලා තිබුණොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම remote access නැති වෙනවා. ඒ කියන්නේ DVR එකයි රවුටර් අතර ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ගිලිහෙනවා. ඒ විතරක් නෙමෙයි මොබයිල් ඇප් එකට අදාළ කනෙක්ටින් සෙටින්ස් එනේබල් කරලා නොතිබුණොත් එහෙම ඒ කියන්නේ ඒක ඩිසේබල් කරලා තිබුණොත් එහෙම පද්ධතිය රිමෝට් ඇක්සස් එතනදිත් නැති වෙනවා. ඉතින් මේ දෝෂය නිවැරදි කරනවා නම් ඒ සෙටින්ස් හරියට හදා ගන්න වෙනවා. ඒ ටික හරියට හදාගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම අපිට රිමෝට් ඇක්සස් නැති වෙනවා කියන එක හොඳට මතක තියාගන්න ඕන. දෙවෙනි කාරණාව තමයි ඉන්ටර්නෙට් රවුටර් එකේ ඩේටා නැති වුණොත්. ඒ හේතුව නිසා DVR එකට ඉන්ටර්නෙට් පහසුකම් ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම ඒත් රිමෝට් ඇක්සස් නැති වෙනවා. එහෙනම් ඔයා මෙතනදී රවුටර් එක චෙක් කරන්න ඕන. රවුටර් එකේ ඩේටා තියෙනවද කියලා චෙක් කරන්න ඕන. ඒ වගේම තමයි රවුටර් එකේ තියෙන RJ45 පෝට් එක තියෙනවා. ඊතර්නෙට් පෝට් එක. මේවල මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා චෙක් කරන්න ඕන. ඒ වගේම රවුටර් එකේ සෙටින්ස් වැරදිලාද කියලාත් බලන්න ඕන. SLT රවුටර්ස් වල එහෙම සෙටින්ස් තියෙනවා අපිට මැනුවල් හරියට ගස්සන්න. ඩයලොග් සහ මොබිටෙල් කියන රවුටර්ස් වල අපිට එහෙම එඩිට් කිරීමේ හැකියාවක් නැහැ. පාස්වර්ඩ් විතරයි වෙනස් කරගන්න තියෙන්නේ. ඒකෙදි වැරදෙන්නේ නැහැ. හැබැයි SLT routers වල settings අපි වැරදිවට හැදුවොත් එහෙම නැත්නම් හදලා තියෙන settings අපි වෙනස් කරොත් එහෙම ඉන්ටර්නෙට් පහසුකම නැති වෙන්න පුළුවන්. ඒ දේවල් හරියට බලලා ඔයාට remote access නැවත ලබා ගන්න පුළුවන්. ඒ දේවල් නිවැරදි කළොත්. තුන්වෙනි හේතුව තමයි network cable එකට සම්බන්ධ කරලා තියෙන RJ45 connector වල විවිධ ගැටලු නිසා CCTV පද්ධතියේ remote access දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ දෝෂ නිවැරදි කිරීමෙන් ඔයාට remote access ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අනිවාර්යයෙන් මේ දෝෂ චෙක් කරලා නිවැරදි කරගන්න ඕන. හතරවෙනි කාරණාව තමයි app එකට අදාළ අප්ඩේට් කිරීම සිදු නොකළොත් එතනදිත් CCTV පද්ධතියේ remote access දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ යාවත්කාලීන අප්ඩේට් කිරීම හරි වෙලාවට සිදු කරන්න ඕන. එහෙම නැති වුණොත් තමයි මෙන්න මේ දෝෂ ඇති වෙන්නේ. පස්වෙනි කාරණාව තමයි මොබයිල් ඇප් එක නිවැරදි විදිහට කන්ෆිගරේෂන් කරගත්තේ නැත්නම් එතනදිත් CCTV පද්ධතියේ remote access දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒවා නිවැරදි විදිහට කන්ෆිගරේෂන් කරගන්න පුළුවන් නම් ඔයාට ඒ දේවල් කරගත්තොත් එහෙම ඔයාට මෙන්න මේ විදිහට දෝෂ ඇති වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඒ හා සම්බන්ධ වීඩියෝ ගොඩක් මම මේ YouTube channel එකේ දාලා තියෙනවා. ඒව නරඹන්නත් පුළුවන්. ඒ දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. හත්වෙනි කාරණාව මේකත් ගොඩක් දෙනෙක් මගේ නිතරම අහන ප්‍රශ්නයක්. නිතර වෙලාව වර්ධිනවා DVR එකේ. ඉතින් DVR එකේ වෙලාව වැරදුනොත් එහෙම රෙකෝඩින් වලත් වෙලාව වර්ධිනවා. රෙකෝඩින් අපි බලද්දී ඒකේ සඳහන් වෙලා තියෙනවනේ වෙලාව. මේ දේවල් හැමදේම වර්ධිනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද පොලිසියට අපි සාක්ෂියක් විදිහට යම්කිසි අපරාධයක් වුණාන් පස්සේ මේ වීඩියෝ ෆුටේජස් තමයි ලබා දෙන්නේ. එතනදී වෙලාව වැරදි නම් දිනේ වෙනස් නම් ඒක ලොකු ප්‍රශ්නයක් තමයි. හරි මේ දේවල් වෙන්නේ නිතර DVR එකේ වෙලාව වර්ධිනවා නම්. ඒක කොහොමද අපි නිවැරදි කරගන්නේ? හරි එහෙනම් අපි බලමු මේකට බලපාන හේතු මොනවද කියලා. DVR එකේ කේසින් එක ඇතුලේ තියෙනවා සර්කිට් බෝඩ් එක. අන්නේ සර්කිට් බෝඩ් එකේ තියෙනවා බැටරියක්. මෙන්න මේ බැටරිය සවුත් වුණොත් එහෙම විදුලිය විසන්ධි වෙන සෑම අවස්ථාවකම DVR එකේ නිතර වෙලාව වර්ධිනවා. ඒක සාමාන්‍ය දෝෂයක්. හරිනේ මේ බැටරියෙන් තමයි වෙලාව සේව් කරලා තියාගන්නේ.
ඉතින් මේ බැටරිය සවුත් වුණා පව එකක් නැති නිසා වෙලාව වර්ධිනවා. මේ දෝෂය නිවෘත්ති කරගන්න පුළුවන් ඒ જાතිය බැටරියක් මාරු කරලා නැත්තම් වෙළඳසැලකට ගිහිල්ලා ඒක මිලදී අරගෙන අපිට පුළුවන් DVR එකේ කේසින් එක ගලවලා ඒ බැටරිය ස්ථාපනය කරලා මේ වැඩේ කරගන්න පහසුයි. ඒ වගේම තමයි කලින් මම කතා කරපු මෙන්න මේ බැටරිය සවුත් වුණත් පද්ධතිය වෙලාව වරදින්න නැතුව නිවැරදි තියාගන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. ඒකට ඉන්ටර්නෙට් පහසුකම් තියෙන DVR එකක් වෙන්න ඕනේ මේ දේ කරන්න. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. අපේ රටට අදාළ ටයිම් සෝන් එක නිවැරදිව DVR එකට ඇතුළත් කරලා DVR settings වල NTP මෙනුවට DVR settings වල NTP මෙනුවට ගිහින් ඒක enable කරලා ඒකේ තියෙන server name එකට ඔයා දෙන්න ඕන time.google.com. එහෙමත් නැත්නම් time.windows.com කියන මේ කැමති වෙබ්සයිට් එක නමක් දෙන්න පුළුවන්. ඉතින් මේක දීලා ඔයාලට පුළුවන් save දෙන්න. ඉතින් මේ විදිහට ඔයා save දීලා මේක ඇඩ් කරගත්තොත් එහෙම අන්තර්ජාලය හරහා පද්ධතියේ වෙලාව නිරන්තරයෙන් නිවැරදි ලෙස සකස් කරනවා. ඒ කියන්නේ කරන්ට් එක ගිහිල්ලා ආවත් වෙලාව වැරදුනාට අන්තර්ජාලයෙන් නැවත මේ වෙලාව නිවැරදි කරනවා. හරි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ ඔයාගේ CCTV කැමරා පද්ධතියට එන්න පුළුවන් දෝෂ මොනවද කියලා. ඉතින් මේ දෝෂ සමහරක් වෙලාවට ඔයාලට ඇවිල්ලත් ඇති. ඔයාලා අමාරුවේ වැටිලත් ඇති. මේ දෝෂ කොහොමද නිවැරදි කරගන්නේ කියලා YouTube channels වල එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ search කරලා බලන්නත් ඇති. සමහරක් වෙලාවට ඒ දේවල් ඔයාට ඉගෙන ගන්න නොලබුණා වෙන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් ඉගෙන ගත්තනේ. එහෙනම් ඔයාට පුළුවන් මෙන්න මේ ප්‍රශ්න ආවොත් එහෙම ඒ දෝෂ තනියම निराකරණය කරගන්න. වීඩියෝ එක හොඳ නම් හැමෝටම මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාගේ දැනුමට වැදගත් වුණා නම් එහෙම වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වගේ හොඳ වීඩියෝස් ඔයා ගාවටම ගෙන්න ගන්න ඕන නම් අපුව subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. මේ වගේ වැදගත් වීඩියෝ එකකින් යලි අපි හමු වීමේ බලාපොරොත්තු ඇතුව අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔයාලා ඔක්කොටම සුබ දවසක්. ආයුබෝවන්.